දැන් ඔන්න මේක කරලා බලන්න හෙට කරන්න මේක. හෙට ඉඳලා මේක කරලා බලන්න. මාසයක් ඕගොල්ලෝ මේක කළොත් ඕගොල්ලන්ටම තේරෙවි මම කුසලයේ මත දැන් ප්‍රබෝධමත් වී ඇති බව. මාසයක් මේක කරන්න මාසෙකින් පස්සේ අපිට ඊළඟට ප්‍රතිපත්තිය ගැන ඊට පස්සේ කතා කරගන්න පුළුවන්. මොකද්ද දැන් මාසයක් කරන්න කියන්නේ? මේ මොහොතේ ධර්මයට අනුව ගත්තාම අකුසල සංස්කාර තමයි විපාකයට පැමිණිලා තියෙන්නේ. ඔන්න පොදු කතාව. දැන් හෙට ඉඳලා මොකද්ද මේ කරන්න කියන්නේ? හෙට ඉඳලා මෙන්න මේ දේ කරන්න පින්වත්නි. මොකද්ද හෙට ඉඳලා කරන්නේ? හොඳට අහගෙන මේ ටික හෙට කරන්න. පළවෙනි එක උදේම නැගිටින්න සාමාන්‍ය ඔයගොල්ලෝ නැගිටිනවට වඩා විනාඩි 15ක් විතර කලින් නැගිටින්න. කීයට හරි කමක් නැහැ. මේක උදේවරුේ තමයි කරන්න ඕන. උදේම නැගිටලා උදේට විනාඩි 10 අතර මේකට විනාඩි 5යි යන්නේ. විනාඩි 5ක් වෙන් කරගන්න පුළුවන් වෙයි නේද? පුළුවන් නේ. එතකොට විනාඩි 5ක් කොහොම හරි මේක වෙන් කරගන්න. එතකොට මේ විනාඩි 5න් වෙන යහපත කොච්චරද කියලා ලබන මාසෙ බලන්න. එතකොට දැන් පොඩි මාසයයි තියෙන්නේ. මේ මාසය ඇතුළත නොවරදවාම මේ වැඩේ කරන්න. මාසිකින් පස්සේ මේකේ ප්‍රතිඵල ගැන බලන්න ඕගොල්ලොම බලන්න. ප්‍රතිඵල නැත්නම් අතහැරලා දාන්න වැඩක් නැහැ නේ. එහෙම ප්‍රතිඵල රහිත එකක් එහෙම නෙමෙයි මේ බුද්ධ ශාසනය කියන්නේ. මේ බුද්ධ ශාසනය තුල වඳභාවයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් ඒක. මේ බුද්ධ ශාසනය ප්‍රතිඵලදායකයි. එතකොට මොන විනාඩි 5 වැඩි. උදේම නැගිටලා හොඳට වතුර වීදුරුවක් බොන්න. හොඳට වතුර වීදුරුවක් බොන්න. එතකොට නිකන් කායික පිබිදීමක් ඇති වෙන්න ගන්නවා. ඒත් එක්කම හොඳට පොළවේ අඩිය තියලා වාඩි වෙන්න. හොඳට පොළවේ හිටින්න කකුල් දෙක තියාගන්න. පුටුවක නම් ඇඳේම වාඩි වෙලා වුණත් කමක් නැහැ. හැබැයි ඇඳේ වාඩි වෙනකොට බිම කකුල් දෙක තියන්න හොඳට පොළවේ. ඊට පස්සේ කකුල් දෙක තියලා සාමාන්‍ය කකුල් දෙක ටික ඈත් කරලා තියාගන්න. ඒක V අකුර වගේ හැඩයට ඉස්සරහින් කකුල් දෙක ඈත් කරලා කකුල් දෙක ආයේ පිටිපස්සෙන් ටිකක් ඈත් කරලා මේ ගන්නට කකුල් දෙක තියාගන්න. එතකොට එහෙම කකුල් දෙක හොඳට පොළවේ පිහිටන් තියලා හිතන්න. මිනිත්තුවක් හිතන්න. මිනිත්තු දෙකක් නම් වඩා හොඳයි. මිනිත්තු දෙකක් කියලා අපි හිතමුකෝ. මිනිත්තු දෙකක් හිතන්න. මේ මොහොතේ අකුසල සංස්කාරයන් මා කෙරෙහි විපාකයට පැමිණ ඇති බව. මේ වෙලාවේ වර්තමාන එක විදිහට ඇවිල්ලා කෑම බීම ප්‍රශ්න, සල්ලි භාගය ගැන ප්‍රශ්න, නොයෙක් ප්‍රශ්න, චිත්ත පීඩා, මානසිකව ඇතිවෙච්ච බොහොම අරුබුදකාරී මට්ටම්, ලෝකයේ දිහා බලනකොට ලෝකයේ කෙරෙහි පටික සම්පයුක්තවමයි නේත් ඇස් යොමු වෙන්නේ. ලෝකේ ලොකු අවුලක් තියෙන බවක් දැනෙන්න ගන්නවා. මහ ලොකු ප්‍රශ්න ගොඩක් දැනෙන්න ගන්නවා. මේක තමයි මේ දේශනාවෙන් ඕගොල්ලන් ඉදිරිපත් කරන කමටහන. හැබැයි මේක ඉංග්‍රීසි යහපත පොඩි එකක් නෙවෙයි. උදේම නැගිටලා හිතන්න මේ මොහොතේ මම අකමැති අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති බව. මිනිත්තු දෙකක් හිතනවා. හිතට විසිරෙන්න නොදී හොඳට කල්පනා කරන්න මේ මොහොතේ මම අකමැති අකුසල සංස්කාර විපාකයට පැමිණ ඇති බව. හොඳට විනාඩි දෙකක් ඔය විදිහට කල්පනා කරන්න. හිතට විසිරෙන්න දෙන්න එපා. මේ විසිරෙන එක කොහොමත් අඩුයි උදේම නැගිටපු නිසා. මොකද සිතුවිලි වලට හිත තාම හුරු නැහැ. භවාංග මට්ටමින් සිත පැවතිච්ච ගතිය තමයි තියෙන්නේ. මොකද නිින්දෙන් නැගිටපු ගමන්නේ. තවමත් ආගන්තුක අරමුණු ඇසුරු කරන මට්ටමේ උද්වේගකාරී භාවයකට හිත තවම එකතු වෙලා නැහැ. තව තා පොඩි වෙලාවකින් එකතු වීමට නියමිතයි. දරුවා පේනකොට උයන පිහන වැඩ මතක් වෙනකොට වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන බව මතක් වෙනකොට වේගයෙන් නොඑක ආකාරයේ විතර්ක ඇවිල්ලා අවුල් වෙනවා. ලංකාවේ කාන්තාවන්ගෙන් බොහොම බහුලව පිරිසක් පුළුවන් ගොඩාක් ඉන්නේ උදේට කෙලෙස් විතරකත් එක්ක හැපි. ওই වෙලාවේ මලොත් එහෙම අමාරු වැටෙනවමයි. ඉතින් ඒ නිසා මේ උදේම නැගිටලා මේක කරලා බලන්නකෝ මේකෙන් ලොකු යහපතක් තියෙයි. අනික වැඩි කාලෙකුත් නැහැනේ මාසයයි. උදේම නැගිටලා විනාඩි 2ක් හිතනවා මේ මොහොතේ අකුසල සංස්කාර මා තුල විපාකයට පැමිණ ඇති බව. දත කල්පනා කරන්න. ඊට පස්සේ දෙවෙනි එක කාරණා පහයි තියෙන්නේ. දෙවෙනි එක තමයි මේ අකුසල සංස්කාර වනාහි පෙර සසර මා විසින්ම ගොඩනගාගත් දේවල් බව. දෙවෙනි එක මේ අකුසල සංස්කාර මා විසින්ම ගොඩනගාගත් ඒවා මිසක් ලෝකේ කිසිවෙක්වත් ගොඩනගපු ඒවා නෙමෙයි. අන්න එතකොට
එයා තුල උද්වේගයක් ඇති වෙනවා. වගකීම් කරුවා නම් මමම තමයි. එතකොට අර ලෝකයට ඇඟිල්ල දික් කරන්න හිතෙන එක, ලෝකයට චෝදනා කරන්න හිතෙන එක නවතිනවා පින්වත්නි. හැමදාම අර ලෝකයට ඇඟිල්ල දික් කරන ගතියක් තියෙනවනේ. ඔයා තමයි, මෙයා තමයි, එයා තමයි, ආවල් දේ තමයි, මේ දේ නිසා තමයි කියා ලෝකයේ සංසිද්ධි අහුල පෙන්නනවා. ලංකාවේ රැයට ගුවන් රූපවාහිනී නාලිකාවක් පැය දෙකක් විතර 10න් පස්සේ අහගෙන ඉන්නකෝ. තර්ක විතර්ක කර ඔයා තමයි, එයා තමයි, මෙයා තමයි කී ඒගොල්ලෝ එකිනෙකනට චෝදනා කරන අපිත් ඇස් දෙක අරගෙන බලාගෙන ඉඳලා නින්දට යනවා. එතකොට අපේ ඔළුවේ හැම වෙලාවකම රැව් දෙනවා. මේ හේතු නිසානේ මේක උනේ කියලා. දැන් යා තුල ඒ ගතිය ඉන්නේ නැහැ. එහෙම ඇහෙනකොටම ටීවී එක වහලා දාන්න හිතෙනවා. ඒක බොහොම දුර්වල මානසිකත්වයක් නෙමෙයි. ඒ වගේ විකාර කතා ඇහෙනකොට මෙයාට තේරෙනවා මේගොල්ලෝ හොද්දටම අවුල් වෙලා ඉන්නේ කියලා. ඇයි අපිට ධර්මයෙන් නිපෙන්නේ? උදේම නැගිටලා බැලුව පළවෙනි විනාඩි දෙකේ කොහොමද අකුසල් සංස්කාර විපාකයට පැමිණ ඇති බව. අකුසල් සංස්කාර තමයි මේ විපාකයට පැමිණිලා තියෙන්නේ. එතකොට දෙවෙනි විනාඩි දෙකේ බැලුවා මොකද්ද? මේ අකුසල සංස්කාර මා විසින්ම ගොඩනගාගත්ත දේවල් පෙර සංසාරයේ මෙහිදී වෙන්න බෑ. මොකද අකුසල් සංස්කාර මෙහිදී ගොඩනගාගත්ත ඒවා නව සංස්කාර විදියට ගොඩනගින්නේ නව සංස්කාර ඒවා. පෙර සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු සසර ගමනේදී මා විසින්ම ගොඩනගාගත්ත ඒවා වෙන කවුරුවත් එහෙම කරපුවා නෙමෙයි. මහත්යාවත් කරපු එකක් නෙමෙයි. බිරිඳවත් කරපු එකක් නෙමෙයි. අම්මයි මායි දෙන්නම කරපෙව්වත් නෙමෙයි. දෙමව්පියෝයි දරුවෝයි ඔක්කොම එකතු වෙලා අත්වැල් බැඳගෙන කරපුවත් නෙමෙයි. එහෙම අත්වැල් බැඳගෙන සංස්කාර රැස් කරන ගතියක් නැහැ. පුද්ගලිකව අභ්‍යන්තරිකව සංස්කාර ගොඩ නැගෙනවා. එහෙනම් මේ සංස්කාර වනාහි මා විසින්ම සසරදී ගොඩ නගාගත්ත දේවල් වෙන්න කෙනෙක් ගොඩ නගපුවා නෙමෙයි. ඔන්න දෙවෙනි විනාඩි දෙකේ. තුන්වෙනි විනාඩි දෙකේ බලනවා. මේ සංස්කාර වනාහි දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් අම්මා තාත්තවත් ආණ්ඩුවවත් ස්වාමියාවත් බිරිඳවත් ගොඩ නොනගපු බව දකිනවා. මම විසින් ගොඩ නගාගත්ත බව දකිනවා. එළියේ දෙයක් කෙනෙක් ගොඩ නොනගපු බවක් දකිනවා. එළියේ කවුරුත් ගොඩ නගලා නැති බවත් හොඳට දකින්න පටන් ගන්නවා. ඒක තමයි තුන්වෙනි විනාඩි දෙක. හතරවෙනි විනාඩි දෙක මොකක්ද දන්නවද? ඔන්න ඔය විදියට වඩනකොට හරි ප්‍රබෝධයක් ඇති වෙනවා හතරවෙනි විනාඩි දෙක. හතරවෙනි කාරණේ තමයි යම් අකුසල සංස්කාරයක් හෝ වේවා කුසල සංස්කාරයක් හෝ වේවා ඒ ඔක්කොම විපාක දිදී අනිත්‍ය වෙන බව දකිනවා. දැන් මේ වෙලාවේ විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද? අකුසල සංස්කාරයක්. එහෙනම් අකුසල සංස්කාර ස්ථිරසාර දේවල්ද? නිත්‍ය දේවල්ද? තහවුරු වෙච්ච ඒවා සනාතම දේවල්ද? නෑ. විපාක දෙමින් අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේ වෙලාව යාට වැටෙන්නේ විපාක දීලා අනිත්‍ය වෙලා යන සංස්කාර ටිකක් ඇටියටයි. අකුසල් සංස්කාර වනාහි විපාක දිදී අනිත්‍ය වෙලා යන දේවල්. ඒක තමයි හතරවෙනි පියවර බලන්නේ. එතකොට යාට අලුත් ජවයක් එනවා. ඇයි? පරණ සංස්කාර ගෙවෙනවා, විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාර වනාහි සදාතනික ඒවා නෙමෙයි. සමහරට මේ කතාව අහගෙන ඉන්න පුළුවන් ජීවිතේ එපා වෙලා නිකන් දරුවොන්ටත් මොනවා හරි කරලා මාත් මැරෙන්න ඕන වගේ හිතාගෙන ඉන්න අම්මලා දුප්පත් තැන්වල දුෂ්කර තැන්වල ඒගොල්ලෝ අහගෙන නැති. ඒගොල්ලන්ට ජවයක් එනවා මේ කතාවෙන්. ඒගොල්ලන්ට එපා වෙන්නේ නැහැ ජීවිතේ. ඇයි? අකුසල් සංස්කාර නම් කවර ආකාරයක එකක් වුණත් විපාක දීලා අනිත්‍ය වෙනවා. අනිත් එක මේ විපාකයේ පිණිස ඇවිල්ලා ඉන්නේ බරපතලම අකුසල් සංස්කාරات නෙමෙයි. ඇයි නිවෙන්නේ? බරපතලම අකුසල් සංස්කාර නම් මේ වෙනකොටත් නිරේට යන්නේ නැතුව මෙහිට ආවේ එහෙම බරපතලම අකුසල් සංස්කාර නොපවතින නිසානේ. ආනන්තරීය පාප කර්මය වගේ එකක් තමා තුළ ගොඩ නැගිලා නම් ස්ථිරමයි දුගතිය, ස්ථිරව දුගතිය. දැන් එහෙනම් ගොඩාක් ප්‍රබල අකුසල් සංස්කාරات නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එච්චර හයිය අකුසල් සංස්කාර නෙමෙයි. විපාකයේ පිණිස ඇවිල්ලා තියෙන්නේ දුර්වල අකුසල් සංස්කාර. ඒ දුර්වල අකුසල් සංස්කාර විපාකයේ පිණිස පැමිණිලා. හැබැයි ඒ විපාක පිණිස පැමිණිච්ච දුර්වල අකුසල් සංස්කාර විපාක දිදී අනිත්‍ය වී යනවා. ඒක තමයි හතරවෙනි පියවර. පස්වෙනි පියවර
පස්වෙනි පියවර මොකක්ද දන්නවද? කල්පනා කරනවා දුර්වල අකුසල සංස්කාරය මෙසේනම් දැන් මේ මට ඇවිල්ලා තියෙන දුර්වල සංස්කාරයක් නේ. අපිට නිකන් ලොකු අපහසුතාව ගොඩක් දැනුණාට මේක මහා ලොකු අබරපතල සංස්කාර ටිකුත් නෙමෙයි. මේක හෙට විසඳෙයි ප්‍රශ්නේ. තවත් මොනවා හරි මේ ප්‍රශ්න ලෝක මේ රටේ තොටේ විවිධ හැලහැප්පිලිත් එක මේ ප්‍රශ්න විසඳලා යයි. ඒ කියන්නේ බලාගෙන ඉද්දී සම්පූර්ණයෙන් පෙරලිලා යන්න පුළුවන්. එහෙනම් ඒක දුර්වල සංස්කාරයක් මහා බරපතල සංස්කාරයක් නෙමෙයි. මේ දුර්වල පස්වෙනි පියවර දුර්වල සංස්කාරයේ මෙසේ නම් බරපතල සංස්කාරය කෙසේ වෙන්න ඕනද? අන්න එතකොට තමයි තුන් භවයේම තුන් භවයේ කොහෙවත් ඕනේ ඉපදින්න කියලා හිතෙන්න ගන්නවා. දුර්වල සංස්කාරය මේ විදිය නම් බරපතල සංස්කාරය කොහොම වෙන්න ඕනද? දුර්වල සංස්කාරය ඉස්සරහත් අඬා නම් යන්න වෙලා තියෙන්නේ. විඳවා නම් යන්න වෙලා තියෙන්නේ. උඩ බලාගෙන හූල්ල ඉන්න නම් වෙලා තියෙන්නේ. විලාපතිය තියෙන්න නම් වෙලා තියෙන්නේ. පපුවට අත් දෙකෙන් ගහ ඉන්න නම් වෙලා තියෙන්නේ. මේ හැම වෙලාවෙම නීවරණ වලින් බැටකකා නම් ඉන්න වෙලා තියෙන්නේ. දුර්වල නීවරණ වලින් බැටකනවා හැම වෙලාවෙම ව්‍යාපාදයෙන් ඉන්නේ. ඇයි අපිට මෙහෙම උනේ? මෙහෙම කළා මෙහි අය. එක්කෝ මේ දෙමව්පිය මෙහෙම කළා. පාලකයෝ කරා ආණ්ඩුව කරා කිය හැම වෙලාවකම දුර්වල සංස්කාර ඉස්සරහ ව්‍යාපාදේ හටගන්න හිතේ. ව්‍යාපාදේ බලනකො සමහර මිනිස්සු ව්‍යාපාදයෙන්මයි ඉන්නේ. ව්‍යාපාදේමයි හිතේ වැඩ කරන්නේ. ඒතකොට එයා බලනවා එහෙනම් දුර්වල සංස්කාර හැම වෙලාවකම Tamanගේ නීවරණයි අවුස්සන්නේ. දැන් පස්වෙනි පියවරේ බලන්නේ මොකද්ද? දුර්වල සංස්කාරය මෙසේ නම් බරපතල සංස්කාරය කෙසේ වෙන්න ඕනද? දුර්වල සංස්කාරය ගහනකොට මේ වගේ අඬා වැටෙන්න වෙනවා නම් අද බනහඬ වෙන්නේ අඬානේ. අඬා හරි බනහඬ. අඬා හරි සිල් රකින්න පින්වත්නි. මොකද මේ ජීවිතේ දුකට අර්ථය දෙන්න එපා. ප්‍රතිපත්තියට අර්ථය දෙන්න. මොකද ගිය ජීවිතෙත් ප්‍රතිපත්තිය නැති නිසා ඔහොම වුනේ. පෙර ජීවිතෙත් ප්‍රතිපත්තියක් නැති නිසා ඔහොම වුනේ. අද ප්‍රතිපත්තිය නැති වුණොත් හෙට මක් වේවිද දන්නේ නැහැ. ඒ නිසා මේ අකුසල සංස්කාරයේ විපාකයේ පිණිස පැමිණිලා තියෙනවා. හැබැයි ඒ අකුසල සංස්කාරයේ දුර්වල එකක්. දුර්වල සංස්කාරයේ මෙසේ නම් බරපතල සංස්කාරයක කෙසේ වෙන්න ඕනද කියලා හොඳට කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට භවය දුර්වල වෙන්න ගන්නවා. ඊළඟට හිතන්න ඔන්න අන්තිම කතාව. ප්‍රබල කුසල සංස්කාරයක් විපාකයේ පිණිස පැමිණේවා කියලා හිතන්න. හිත එහෙම පෙළඹෙනකොට තමයි යට ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ ගොඩාක් කරපු කුසල් තියෙනවා. පොඩි පහේ කුසල් නෙමෙයි. ඇයි සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමන දීර්ඝ එකක් නේ පින්වත්නි. දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු જાතියක් අපි. ඒ සංසාර ගමනේ කොයි තරම් පින් කරලා නැද්ද? මොන්න තරම් සිල් රැකලා නැද්ද පින්වත්නි? මොන්න තරම් පිළිවෙත් පුරාගෙන නැද්ද? මොන්න තරම් ගුණධර්ම දියුණු කරගෙන ඉන්න ඇද්ද? නමුත් පින්වත්නි ඔක්කොම යට ගිහින් දුර්වල සංස්කාරේ මතුවෙලානේ. එතකොට දැන් අපි හිතෙන් අදිෂ්ඨාන කරනවා මොකද්ද? ප්‍රබල කුසල සංස්කාරයක් විපාකයේ පිණිස පැමිණේවා කියලා. අර ටික ඔක්කොම හිතලා තමයි එහෙම හිතන්නේ. එතකොට හිත වැඩ කර කෙනෙක් කියන්න පුළුවන් ප්‍රාර්ථනා කරලා මොනවද හඳුරුනේ ලැබෙන්නේ කියලා. ඇත්තටම ප්‍රාර්ථනාවකින් ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ හිත පොළඹවනවා పూర్ව චේතනාවක් හිතට දෙනවා කුසල සංස්කාරේ විපාකයේ පිණිස පැමිණිය යුතුයි කියලා. මේ හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. ඒකනේ උදේට නැගිටින්න ඕන කියලා නිදාගත්තොත් හරියටම වෙලාවට හැරෙන්න ඕනේ. ඇයි හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවකට අනුව. චේතනා පෙළගස්වන විදියට හිත ලෑස්ති වැඩ කරන්න. නමුත් හිතට වැඩ නැහැ අද. ඒ නිසා හිත උදාසීනයි. හිත උදාසීන වෙන්න කෙලෙස් තමයි මේ හිතේ රජ කරන්නේ. උදාසීන සිතක් තියෙන්නේ. උද්වේගකාරී සිතක් මිනිසුන්ට නැහැ. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම මේ මොහොතේ ප්‍රබල කුසල සංස්කාරයක් ඉදිරිපත් වේවා කියලා හිතුවොත් පින්වත්නි ওই විදිහට මාසයක් කරලා බලන්න මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳිලා සුරපුරයක් වෙන්නේ නැති වේවි. එහෙම වෙන්නේ නැහැ. මේ සකසුණු ලෝකේ එකපාර කන පිට හරවන්න බෑ. නමුත් පින්වත්නි ශාස්ත්‍රීක පිනක් මතුවේ. ශාස්ත්‍රීක කුසලයක් මතුවේ. ඒ කොහොම එකක්ද කියලා අපි දන්නේ නැහැ.
එතකොට අද මිනිසුන්ගේ අදක්ෂකම මොකක්ද දන්නවද? අද මිනිස්සු එහෙම ශාස්ත්‍රීය කුසලයක් මතු කරගන්න විදියක් දන්නේ නැහැ. ශාස්ත්‍රීය කුසලයක් මතු කරගන්න විදියක් දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා මිනිසුන්ගේ හිතේ ගැරහිල්ල විතරයි තියෙන්නේ. ගැරහිල්ල විතරයි තියෙන්නේ. දැන් ওই ලංකාවේ කුලී රථයකට ගොඩ මම නම් දැන් යන්නෙම නැහැ කුලී රථවල හේතු ගියත් කතා කරන්නේ යන කෙනාට. ඒ කතා කරු සම්පූර්ණ සංඝයාට තමයි බනින්න පටන් ගන්නේ. නිකන් මේ රට කඩා වැට්ටුවේ හාඳුරුරු වගේ. එතකොට දැන් එහෙම කඩා වැට්ටුවේ පැවිද්දෝ කියලා සමහර අයගේ අදහසක් තියෙනවා. එතකොට එයයි අනකම්ම කරහනවා. ඒ නිසා මම නම් දැන් ගොඩ වුණත් කතා බහ කරන්නේ නැහැ. නමුත් මේ කියන්නේ මිනිසුන්ට ඒ තියෙන ව්‍යාපාදේ විතරයි තියෙන්නේ. එතකොට එයා දන්නේ ශාස්ත්‍රීය සමාජයට එයාට මේ Tamanගේ ත්‍රිවිල් රථයේ මේ මොනවා හරි තියෙන අඩුපාඩුවක් හදාගන්න රුපියල් 1000ක් 1500ක්වත් නැහැ. එතකොට යාට තේරෙන්නේ මගේ පින දුර්වලයි නේද කියලා. ඒ තැනට යාගේ මනස හැදිලා නැහැ. ඒ පින දුර්වලයි කියලා දන්නේ නැති නිසාම පින පුණ්‍ය විපාකයක් මතු කරගන්නේ කොහොමද කියලා කොහොමවත් දන්නේ නැහැ. එතකොට යාට මොකද වෙන්නේ? එයාට මේ කවුරු ලෝකේ වෙනස් වුණත් කබලින් ලිපට වැටුණා වගේ එයා කඩා වැටෙනවා. මොකද ශාස්ත්‍රීය කුසලයක බීජයක් පැල කරගන්නේ කොහොමද කියලා දන්නේ පින්වත්නි. ඔය ටික ඇතුලේ නිවන් මඟ වැඩෙන විදිය මම කියන්නද? දැන් මේවා ඕගොල්ලෝ හිතන්න පුළුවන් මම මේ කල්පනා කර කර කිව්වා කියලා. ඔන්න බලන්න එකක්වත් වරදින්න නැතු මං කියලා ආයෙත් පෙන්නන්න. හොඳට හිතන්න පින්වත්නි. ඇඳේ වාඩි වෙලා උදෙන්ම නැගිටලා වතුර වීදුරුවක් බීලා උදෙන්ම හිතන්න. ඔන්න දැන් මම මේ කියන්නේ ලෝකෝත්තර ගුණධර්ම වැඩෙන විදිය දැන්. ඒකත් එක්ක නිවන් මඟට කොහොමද තල්ලුව ලැබෙන්නේ කියලා අනිත් පැත්තෙන් මම දැන් කියනවා. මොකද පළවෙනි එක තමයි මේ මොහොතේ මේ තමා තුළ අකුසල සංස්කාරයක් අකමැති සංස්කාරයක් විපාකයේ පිණිස පැමිණිලා. එහෙම පැමිණිලා කියලා දකිනකොට එයාට කර්මයයි කර්මඵලයයි පේන්න ගන්නවා. කර්මයයි කර්මඵලයයි පේන්න ගන්නවා. ඇයි කර්මයයි කර්මඵලයයි අවබෝධ කළාමනේ අරහත්ත්වේ කරා යන්නේ. එහෙනම් ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට අවශ්‍ය දෙයක්. ඊට පස්සේ යා දෙවෙනි වරට හිතුවාම මේ අකුසල් සංස්කාර විපාකයට පැමිණ තියනවා මේවා මා විසින්ම සසර ගොඩනගාගත් එකක් පෙර මගේම අවිද්‍යාවට ගොඩනගාගත් එකක් කියලා දකිනකොට අවිද්‍යාව නිසා ගොඩනැගෙන සංස්කාර පේන්න ගන්නවා අන්න පටිච්චසමුප්පාදේ පේන්න ගන්නවා මගේ පෙර අවිද්‍යාවට මං ගොඩනගාගත්තෝ ඉතින් වෙන කෙනෙකුට බාර දෙන්නේ කොහොමද අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාදේ දැන් පේන්නේ බලන්න ලස්සනට ලෝකෝත්තර ධර්මයේ ඇතුලේ වැඩෙන විදිය එතෙන් මේකේ අතිරේක වාසි දෙකක් තියෙනවා. එක පැත්තකින් ශාස්ත්‍රීය පුණ්‍ය බීජයක් මතුවෙනවා. අනිත් පැත්තෙන් පින්වත්නි ලෝකෝත්තර මාර්ගයට එකතු වෙනවා. දැන් පළවෙනියෙන් අත්දැකපු දේ මොකක්ද දැක්කියා? පළවෙනියෙන් අත්දැකපු දේ දැක්කේ කර්මයයි කර්මඵලයයි පේන්න ගන්නවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය උපදිනවා. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ. දැන් අපි සම්මාදිට්ඨිය නෑනේ. බලන්න සම්මාදිට්ඨිය හැදෙන්නේ ඒකේ. මාසයක් ඕගොල්ලෝ ඔය විදිහට දැක්කොත් ඕගොල්ලෝ හැදුවේ සම්මාදිට්ඨියමයි වෙන දෙයක් නෙමෙයි. දෙවනියට මේ සංස්කාර වෙන කෙනෙක් කරපුවා නෙමෙයි මම්ම කරගත් ඒවා. මේ ලෝකේ මමමයි මේ සංස්කාර කරගත් කොහොමද? පෙර සංසාරේ මං සංස්කාර කරගත්තා. කොහොමද සංස්කාර කරේ? අවිජ්ජාපත්‍ය සංකාරන්න දැන් පටිච්චසමුපාදේ පෙන්ද යනවා. ඉස්සලා සම්මාදිට්ඨිය හැදුවා. දැන් පටිච්චසමුපාදේ හදනවා. ඊට පස්සේ මේ සංස්කාර වනාහි එළිය කෙනෙක් දෙවියෙක් බඹෙක් මාරේ කම්මතාත්ත හාඳුරු දාරුවෝ කවුරුත් හදපු එකක් නෙමෙයි මේ සංස්කාර එළිය කෙනෙක් කරපු එකක් නෙමෙයි අන්න එතකොට යාට පුදුමාකාර අප්‍රමාදයක් එනවා මාවමයි පිහිට කරගන්න ඕන අන්න අත්ත සරණානඤ්ඤ සරණ මාවමයි පිහිට කරගන්න ඕනේ වෙන කෙනෙක් කරපු ප්‍රශ්නයක් නෙමෙයිනේ මටමයි වැරදිලා තියෙන්නේ එහෙනම් මේ වෙලාවේ මම මාවමයි දූපත කරගන්න ඕන අත්ත දීපා විහෙරත මම මාවම දූපතක් කරගන්න යොමනා කරන්නේ කියලා Tamanගේ පිහිට පේන්න ගන්නවා අන්න දැන් එතකොට එයාට තේරෙනවා නිදි වරාගෙන හරි අඬා හරි සිල් රකින්න ඕන ඇයි මාවමයි පිහිට කරගන්න තියෙන්නේ මාව ගලවන ගැලවුම්කාරයෙක් ලෝකේ නෑ ඔන්න ඔතන තමයි පින්වත්නි ශ්‍රද්ධාව හොඳටම මෝරන්නේ පින්වත්නි කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නෑ කිසිම දෘෂ්ටියකට යම් කෙනෙක් මේ නැකත් කේන්දර ඒවා මේවා පස්සේ ගියා නම් ඒ ගතියත් කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ කේන්දරවල ශාස්ත්‍රයේ ඇතුලේ යම් කිසි යහපතක් තියෙන්න පුළුවන්. මම මේක ගැන එහෙම නෙමෙයි කියන්නේ.
ඒවා ගැන උනන්දු කෙනෙක් ඒවා ගැන උනන්දු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එයාට හිතෙනවා නෑ මාවමයි සරණ කරගන්න ඕන. මාවමයි සරණ කරගන්න ඕන හේතුව මං කරගත්ත දෙයක් මිසක් එළිය දෙවියෙක් බඹෙක් මාරී කෙනෙක් දෙවියන්ට පුදු පූජා තියලා කඩන්නේ වගේ තැනක යා තුල මහා පුදුමාකාර ශාස්ත්‍රීක නැගී සිටීමක් යා තුල මතුවෙනවා. එතකොට යා තුල වගකීම් සහිත බවක් එනවා. මං කොහොම හරි නිදි වරාගෙන පිළිවෙත් පුරන්න ඕන. අඬා හරි ගුණධර්ම දියුණු කරන්න ඕන. අමාරුවෙන් හරි පිළිවෙතට එකතු වෙන්න ඕන. ඒකමයි මට යහපත වෙන දෙයක් නම් මට යහපතක් නෑ කියලා එයාට මහා පුදුමාකාර විදිහට එයා තුල ගුණධර්ම දියුණු කරන්න ඕන. මොන ප්‍රශ්න තිබ්බත් ආර්ථික ප්‍රශ්න තිබ්බත් පස්සේ කරනවා. දරුවන්ගේ වැඩ ඉවරුනාම කරනවා වගේ අර ධර්ම මාර්ගය තුල ප්‍රමාදකමක් ඉන්නේ. නැගී සිටින්න හිතෙනවා. නිදි වරාගෙන හරි ධර්මයක් දියුණු කරන්න හිතෙන මට්ටමට ධර්මයේ තුල හරි ප්‍රබෝධමත් වෙන්න ගන්නවා පින්වත්නි. එතකොට ධර්මයේ තුල යා ප්‍රබෝධමත් වෙන්න ගන්නවා. දැන් ධර්මයේ තුල යා ප්‍රබෝධමත් වෙනවා තුන්වෙනි කාරණේ. බලන්න පළවෙනියෙන් සම්මාදිට්ඨිය හැදුවා. දෙවෙනියට පටිච්චසමුපාදය හැදුවා. තුන්වෙනියට අප්‍රමාදය හදනවා. අප්‍රමාදය මොකක් මතද අප්‍රමාදය හැදෙන්නේ? ප්‍රඥාව මත. ඒ ප්‍රඥාවෙන් විමසනකොට මොන්න දුකක් විඳගෙන හරි කමක් නැහැ. එයා මාර්ගය අතහරින්නේ නැහැ. බරපතල ඡන්දයක් උපදිනවා ධර්ම මාර්ගයට. අපිට ඒක නෑනේ. බරපතල වීරියක් උපදිනවා ධර්ම මාර්ගයට. බරපතල සිතක් ඇති වෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන හොඳට විමසුම් නුවණක් ඇති වෙනවා. එතකොට යාවමයි පේන්නේ. ලෝකයේ කෙනෙක් පේන්නේ නැහැ. ඒ කියන්නේ යා පේනවා කියන්නේම මොකක්ද? සතර සතිපට්ඨානෙ. යම් සිද්ධියක් ඇතුලේ මාවම මට පේනවා නම් අනිත් පැත්තට කණ්ණාඩියකින් බැලුවා වගේ යම් සංසිද්ධියක් ඇතුලේ සංසිද්ධිය නොපෙනී මට මගේම හිත පේනවා නම් එතන චිත්තානුපස්සනාවමයි. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. බලන්න මේ කතාව ඇතුලේ ලෝකෝත්තර මට්ටමින් ගුණධර්ම වැඩෙන විදිහ. ඊට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයාට හිතෙනවනේ මොකද්ද? කවර ආකාරයක සංස්කාරයක් වුණත් විපාක දීලා අනිත්‍ය වෙලා යනවා නේද කියලා බලනකොට එයා විදර්ශනාවට එකතු වෙන්න ගන්නවා. අනේ අනිත්‍යයි කියලා බලන එක මොකටද ඇති? විදර්ශනාවට. කවර ආකාරයක සංස්කාරයක් වුණත් විපාක දීදී අනිත්‍ය වෙනවා. මේ මොහොතේ සංස්කාර විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලාම පේන්න ගන්නවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන හුරුවට මොකද්ද කියන්නේ? විපස්සනාව කියලා කියන්නේ. අන්න දැන් එයා ඇවිල්ලා තියෙන්නේ කොතනටද? විදර්ශනාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට යාට පෙනෙන ඊළඟට බලන්නේ කොහොමද? මේ වගේ දුර්වල සංස්කාරයක් මෙසේනම් බරපතල සංස්කාරයක් කෙසේ වෙන්න ඕනද කියලා බලනකොට පින්වත්නි තුන් භවයම පිළිකුල් වෙන්න ගන්නවා. ඇයි? සංස්කාර මත භවය පැනවෙන්නේ. සංස්කාර මත පැනවෙන සංස්කාරවල ප්‍රතිලාභය මොකද්ද? සංකාර පච්චයා විඥාන. සංස්කාරවල ප්‍රතිලාභේ විඥානේ පිහිටන එක. සංස්කාරවලට කරන්න පුළුවන් ලොකුම මහපංකම තමයි විඥානේ ප්‍රතිසන්දි කර අරගෙන යන එක. ඒක මව ගර්භාෂයක වෙන්න පුළුවන්, කුණු ගොඩක වෙන්න පුළුවන්, බිත්තරයක් ඇතුලේ වෙන්න පුළුවන්, ඕපපාතික වෙන්න පුළුවන්. සංස්කාරවලට කරන්න පුළුවන් ලොකුම මහපංකම තමයි විඥානේ ප්‍රතිසන්දි කර අරන් යන එක. සංස්කාර නැත්තම් විඥානේ නිරුද්ධ වෙනවනේ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ සංස්කාර නිරුද්ධ වීමෙන් මහණෙනි විඥානේ නිරුද්ධ වී යනවා කියලා කියන්නේ. එහෙනම් සංස්කාර වලට කරන්න පුළුවන් ලොකු මහපංකම තමයි තුන් භූමිය අනුව සිත පවත්වන එක. දැන් මෙතන මේ දුර්වල සංස්කාරයේ මෙසේනම් කාම භූමියේ ප්‍රබල සංස්කාරයක් විපාක දෙන්න විදියක් නැහැනේ නිරේ වගේ. දුර්වල අකුසල සංස්කාරයේ මෙසේනම් ප්‍රබල අකුසල සංස්කාර කෙසේ වෙන්න ඕනද කියලා බලද්දී තුන් මේ සංස්කාර වනායි හදන්නේ භවයනේ. මුළු භවයම පිළිකුල් වෙන්න ගන්නවා. මුළු තුන් භවයම පිළිකුල් වෙන්න ගන්නවා. අද ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නව නේද මැරිලා ණී ආයේ මෙහෙට එනවා නම් හොඳයි. දෙවිවරු අතරට යනවා නම් හොඳයි. ඇයි? මෙහෙම වැඩිමක් නැතිකමට. එදා මේක මාසයක් කරලා බලන්න තුන් භවය අනුව හිත පවතින එක ගැන උපදින්නේ පිළිකුලක් පින්වත්නි. සිත පිළිකුල් වෙනවා මොකටද මෙහෙම සසරක කියලා. සංසාරයේ පිළිබඳ පින්වත්නි අනබ්බි රතියක් උපදින්න ගන්නවා. තුන් භවය අනුව සිත පවතින එක ගැන පින්වත්නි නිර්වේදයක් උපදින්න ගන්නවා. අතිශයින්ම කලකිරීමක් උපදින්න ගන්නවා. ඒ කලකිරීමක් ඉපදුනා කියලා ඕගොල්ලන්ගේ මේ දිනදා වැඩ එහෙම නවතින්නේ නැහැ. ඕගොල්ලන්ට තුන් භවයට අනුව යන්න උවමනාවක් නැහැ එච්චරයි. හරීම ඍජු සිතක් තියෙන්නේ. එහෙනම් භව නෙත්තියක් ඒ පුද්ගලයා තුළ හැදෙන්නේ නැහැ.
භව නිරෝධයයි උපදින්නේ. දැන් බලන්න මේ ලෝකෝත්තර වශයෙන් වැඩිච්ච ගුණධර්ම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඊළඟට පින්වත්නි මේ කවර ආකාරයක අකුසල සංස්කාරයක් වුණත් විපාක දිදී අනිත්‍ය වෙලා යනවා කියලා බලනකොට අනිත්‍ය නම් අනාත්මයි කියලා බලනකොට පින්වත්නි හිත ශූන්‍යතාවයටපත් වෙන්න ගන්නවා. අන්න එතන තමයි මාර්ගඵලය උපදින්නේ. ඒතර මාසයක් මේක කළොත් ඕගොල්ලන්ට ශාස්ත්‍රීය කුසලයක් මතුවෙනවා. ඒ කුසලයේ ඇතුලේ ඕගොල්ලන්ට ලෝකෝත්තර කතාවකුත් මතුවෙනවා. එයා දවසට වැය කළේ යටත් පිරිසෙන් විනාඩි 5ක් උපරිම 10ක්. උදේට විනාඩි 10කින් පින්වත්නි මෙච්චර ශාස්ත්‍රීය පුණ්‍ය සංස්කාරයක් මතු කරලා අමා නිවන කරාම ඔබව එකතු කරයි කියලා කවුද අපිට කිව්වේ? කවුරුත් කියලා නැහැ. පොඩි වෙලාවකින් ලෝකෝත්තර මට්ටමේ අමා නිවන දක්වාම ඔබව හසුරවන්න පුළුවන් කියලා මෙහි කවුරුවත් කතා වෙන්නේ නැහැ. දැන් ලෝකෝත්තර අර්ථයේ වෙනුවෙන් යා ලොකු දේවල් කළේ නැහැ. පුංචි දෙයක් කළේ. ඔන්න ඔය මානසිකාරය තමයි ඔය විදියට ඕගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන් මට්ටම තමයි පින්වත්නි සති සම්බොජ්ජංගය කියන්නේ. ඔය විදියට දකින්න පුළුවන් හැකියාව තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඔය සති සම්බොජ්ජංගේ නිසා උපදිනව මොකද්ද? ධම්මවිජය බොජ්ජංගය. ධම්මවිජය කියන්නේ මොකද්ද? අවබෝධයේ පිණිස මනස ලෑස්ති වෙනවා. ඒ ලෑස්ති වෙලා තියෙන්නේ. ලෝකෝත්තර අර්ථය සම්බන්ධ කේන්ද්‍රගත අර්ථයක් තියෙනවා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ධම්මවිජය බොජ්ජංගයක් උපදින. මේ වැඩපිළිවෙල තුල ඉන්න පින්වත්නි වේලක් කර වේලක් කෑවත් ප්‍රීතියක් උපදිනවා. ඒකට ප්‍රීති සම්බොජ්ජංගය කියනවා. ධර්ම මාර්ගය තුල අර වහ මාවමයි පීඨ කරගන්න ඕන ලෝකේ කවුරුවත් කරපුවා නෙමෙයි කියලා දකින්නකොට වීරියක් උපදිනවා යාට. නිදි වරාගෙන ධර්මයට ඉන්න හිතෙනවා. අඬා පිළිවෙත් පුරන්න හිතෙනවා වීරිය සම්බොජ්ජංගය. ඒ ඔය විදිහට වඩාගෙන මාසයක් විතර යනකොට දවසටම එක වේලක් කෑවත් පින්වත්නි තියෙනවා කායික සැහැල්ලුවක්. ඒක ලෝකෝත්තර මට්ටමේ උපදින්න. ඒකට මොකද්ද කියන්නේ? පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට පින්වත් යාගේ හිත සමාහිත වෙනවා අකුසලයේ පැත්තට විසිරෙන්නේ නැහැ. මොකද තුන් භවයේම පිළිකුල් කරලානේ තියෙන්නේ. ඉතින් තුන් භවයේම පිළිකුල් කරපු තැනක අකුසල සංස්කාර පැත්තට කොහෙද විසිරෙන්න අවකාශයක් තියෙන්නේ? එතකොට උපදිනවා මොකද්ද? සමාධි සම්බොජ්ජංගය. ඒ නිසාම සිත මැදහත් වෙනවා. සියලු සංස්කාරයන් පිළිබඳ මැදහත් සිතක් උපදිනවා. යම්කිසි ආකාරයක ධර්ම විනී සංඛ්‍යාත වැඩපිළිවෙල ගැන පවා හිත මැදහත් වෙනවා. මැදහත් වෙච්ච සිත ගැනත් සිත තව සිතකින් මැදහත් වෙනවා. ඒ සිත ගැනත් හිත මැදහත් වෙනවා. මැදහත් භාවය ගැන විතරක් ඉතුරු වෙලා සියලුම සංස්කාර නිරුද්ධ වෙලා යනවා. ඒකට කියනවා මොකද්ද? උපේක්ඛා බොජ්ජංගය කියලා. එතකොට යටත් පිරිසෙන් යා සෝවාන් වෙන්න ඕන. යටත් පිරිසෙන් මඟඵල අවබෝධය කරා යන්න ඕන පින්වත්නි. මේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග වලට එකතු වුණොත්